මිස් මගේ යාළුවෙක් ෆේන් කළා. මට බඩ රිදෙනවානේ. මිස් මගේ යාළුවෙක් ෆේන් කළා. අපි යන්න. යන් මොකද වෙලා තියෙන්නේ? එයාව කලන්තේ දාලා උදේ ඉඳන් අමාරුවෙන් හිටියේ. ඇයි මොකද උනේ දරුවෝ? මට බඩ රිදෙනවානේ. හැමදාම මේ වගේ බඩ රිදෙනකොට මම පැන්ඩෝල් දෙකක් තමයි බොන්නේ. ගොඩක් අමාරු වෙනවද? අම්මා නම් කියන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා. සමාජයේ පවසන පරිදි කාන්තාවකගේ ආර්තව චක්‍රයේ ඔසප් අවධියේමේ ඇතිවෙන අධික යටිබඩ වේදනාව ඇත්තටම සාමාන්‍ය දෙයක්ද? ඔසප් අවධියේ කාන්තාවකට ඇතිවෙන මෙම අධික ශෝණි වේදනාව එහෙමත් නැත්නම් අධික යටිබඩ වේදනාව එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයක් වෙන්නත් පුළුවන්. කාන්තාවකගේ ගර්භාෂයක් ගත්තම පටක ස්තර කිහිපයකින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට එන්ඩෝමෙට්‍රියෝසිස් එන්ඩෝ කියලා අපි හඳුන්වන්නේ මේ ගර්භාෂයේ තියෙන ඇතුල්ම ලේය එක. එහෙම නැත්නම් ඇතුල්ම ස්තරය. එතකොට මාසික ඔසප් වීමේදී ආර්තව චක්‍රයේ මාසික ඔසප් වීමේදී මේ එන්ඩෝමෙට්‍රියම් එහෙමත් නැත්නම් ඇතුල්ම ස්තරය ගැලවී යාමක් තමයි සිදු වෙන්නේ. එතකොට ගර්භාෂයේ හමුවන මේ එන්ඩෝමෙට්‍රියම ගර්භාෂයේ නැතිව වෙනත් ස්ථානයක පිහිටලා තියෙනවා නම් අසාමාන්‍ය ලෙස වෙනත් ස්ථානයක පිහිටලා තියෙනවා නම් අපි ඒකට තමයි කියන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියලා. මේ අසාමාන්‍ය පටක වර්ධනය ඩිම්බකෝෂ යෝනි ආශ්‍රිතව ඊළඟට පැලෝපියන ආශ්‍රිතව සහ ඩිම්බකෝෂ ගර්භාෂය අතර ඇති බන්ධනී කියන පටක ආශ්‍රිතවත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බඩවැල මුත්‍රාශය ආශ්‍රිතවත් මේවා දැක ගන්න පුළුවන්. ඉතා කුඩා ප්‍රමාණවලින් අසාමාන්‍ය වශයෙන් අපිට මේවා මොළයේ ඊළඟට පෙනහළු වලත් දැක ගන්න පුළුවන්. මේ අසාමාන්‍ය පටක වර්ධනය වෙලා තියෙන තැන්වලින් ආර්තව චක්‍රයේ ඔසප් අවධියේ එන්ඩෝමෙට්‍රියම් ගැලවිලා යනවා වගේම රුධිර වහනයක් වෙන්න පුළුවන්. එතකොට මේ රුධිර වහනය අභ්‍යන්තරයේ එකතු වෙලා මේකෙන් වේදනාවක් එන්න පුළුවන්. මෙහිදී ඇතිවන වේදනාව සාමාන්‍ය වේදනානාශක වලින් පාලනය කරගත නොහැකි වන අතර ඔසප් අවධිය තුලදී මෙවැනි කාන්තාවන්ට බඩ බුරුලට යාම, මල පහ කිරීමේදී අධික වේදනාවක් දැනීම, මුත්‍රා පහ කිරීමේදී අධික වේදනාවක් ඇතිවීම සහ ලිංගිකව එක්වීමේදී අධික වේදනාවක් ඇතිවිය හැකියි. මෙවැනි රෝග ලක්ෂණ කලින් හඳුනා නොගැනීම තුළින් දරුවන් පිළිසිඳ නොගැනීම වුණත් වෙන්න පුළුවන්. කාන්තා ඔබත් ඔබගේ ඔසප් අවධියේ මෙවැනි රෝග ලක්ෂණ වලින් පෙළෙනවා නම් ඔබත් අදම වෛද්‍ය උපදෙස් සඳහා යොමු වන්න. මේ වගේ හෙල්ත් ටිප්ස් ඔයාටත් හැමදාම දැනගන්න ඕනි නම් කොළඹ කෙයාගිවර් ඇන්ඩ් හෙල්ත් සයන්ස් ස්කූල් අප හා එක්වන්න.